ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය අඩුවීමේ අවතානමක් තිබීම හේතුවෙන් නව නීතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු කොමන් වෙල්ත් බැංකුව පෙන්වා දෙන්නේ මෙය ඉන්පර්සන් ආකාරයට හෙවත් ඩිජිටල් පේමන්ට් ක්‍රමයට මුදල් භාවිතා නොකරන පුද්ගලයන් මිලියන 1.5ක් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව නවනීතිය 2026 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එය ඉන්ධන පිරවුම්හල්, සුපර් මාකට් සහ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 10ට වැඩි කුඩා ව්‍යාපාරවලට අදාළ වනවා. මෙහිදී ඉන්පර්සන් ආකාරයට සිදු කරන ගනුදෙනු සේවාව ඩොලර් 500ට අඩු ගනුදෙනුවලට පමණක් අදාළ වන අතර රජය විසින් නියම කරන ලද නීතියට අදාළ වන ව්‍යාපාර පමණක් මුහුණට මුහුණ මුදල් ගනුදෙනු කරන විට මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කිරීමට සිදුවනවා. මෙම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු රජය වසර 3කට පසුව සමාලෝචනයක් සිදු කිරීමට සූදානම් වන අතර නව නීතිය පිළිබඳ අදහස් ලබා ගැනීමේ කාලය 2025 ඔක්තෝබර් 31 දක්වා විවෘතව තිබෙනවා.